හායි යාළුවනේ කොහොමද ඔයාලට මම අද කියලා දෙන්නේ Facebook එකේ ඇඩ් එකක් දාලා සල්ලි හොයන විදිහ. පළවෙනියටම ඔයාලා Facebook එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මාකට් ප්ලේස් බටන් එක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ලැබෙන්නේ. මෙතන ඔයගොල්ලෝ යටම පේන ඇති create new listing කියන බටන් එක එකපාරක් ක්ලික් කරන්න. මෙතන ඔයාලා විකුණන දේ යනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මෙතන මම item එකක් add එකට දාන නිසා item for sale කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලැබෙයි. මෙතන ඔයාලා මෙහෙම පල්ලෙහාට ගියාම මේ වගේ විස්තර ටික පුරවන්න තමයි තියෙන්නේ. පළවෙනියටම add photos කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා විකුණන item එකේ photos මෙන්න මෙතනින් තෝරගන්න. මම මේ විදිහට RGB light එක තමයි add එකට දාන්නේ. මේ විදිහට add එකේ ඉස්සරහට වැටෙන්න ඕන ෆොටෝ එක අපිට කැමති විදිහට තෝරගන්න පුළුවන්. මම මේ විදිහට තෝරගන්නවා. ඊට පස්සේ අපි යමු යට මේ තියෙන විස්තර ටික පුරවන්න. ඉස්සෙල්ලාම title එක පුරවන්න තියෙන්නේ. ඒකේ මම මේ විදිහට RGB light එකේ විස්තර ටිකත් එක්ක type කරනවා. ඊට පස්සේ price කියන මේ තැන ඔයගොල්ලෝ විකුණන item එකේ ගාණ type කරන්න. ඊට පස්සේ ඔයාලා විකුණන item එකේ අයිති category එක මෙතනින් select කරගන්න. ඊට යට තියෙන condition කියන එකේ මම අලුත් brand new එකක් විකුණන නිසා new කියන එක select කරනවා. ඊට පස්සේ මේ brand කියන තැන මම නම් no brand කියලා තමයි type කරන්නේ. මෙතන description එකේ ඕගොල්ලෝගේ විකුණන item එකේ විස්තර ටික type කරන්න. ඊට පස්සේ ඔයාලා මේ විකුණන item එක තොග වශයෙන් විකුණනවා නම් විතරක් මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. මේ tax කියන එක නම් එච්චර වැදගත් දෙයක් නෙමෙයි. මෙතනදී මම light පැටියක් විකුණන නිසා ඒකේ දිගානුව කොටස් දෙකකට කඩලා දැම්මා. මේ කස්ටමර්ට අයවට ඒක දැනකට මීට් වෙන්නේ කියලා item එක සෙල් කරනවා නම් පළවෙනි එකට ටික් එක දාන්න. එහෙම නැත්නම් කස්ටමර් ඔයාගේ ෂොප් එකක් වගේ තියෙනවා නම් එතෙන්ට ඇවිල්ලා ගන්නවා නම් මෙතෙන් දෙවෙනි එකට ටික් එක දාන්න. මත් නැත්නම් කස්ටමර්ට ඔයා මේ ඕඩර් එක ඩෙලිවරි කරනවා නම් මේ තුන්වෙනි එකට ටික් එක දාන්න. මෙතනදී ඔයාලට ජොයින් වෙලා ඉන්න group වලටත් add එක යවා ගන්න ඕන නම් මේ විදිහට ටික් දාගෙන යන්න. මෙතනදී අපි සාර්ථකව ඇඩ් එක හදලා ඉවරයි. අවසාන ස්ටෙප් එක විදිහට මේ පබ්ලිෂ් කියන බටන් එක ඔබන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි හදපු ඇඩ් එක සාර්ථකව මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඇත්තටම මේක මුදල් උපයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. ඔයගොල්ලෝ try කරලා බලන්න.